මේක කියන්නේ මේ රූප දැක්කම ඍජුකණස්ථාකාර තහඩුවේ දිග x ධන 8යි මේ පළල x වෙන 3යි කියනවනේ. ඍජුකණස්ථාකාර තහඩුව මේ වර්ගඵල 102ක් නම් අ, මොකක්ද සමීකරණයක් දීලා තියෙනවා සමීකරණය පෙන්නන්න කියලා ගන්න මෙහෙම. එතකොට අපිට ගන්න පුළුවන් මෙහෙම මේ ඒකේ මේ දිග කියන්නේ x ධන 8 පළල x වෙන 3යි. වර්ගඵලය 102ක් කියලා කියනවා. අපි දන්නවා වර්ගඵලය ගන්න දිග වැඩි කිරීම පළලෙන්. වර්ගඵලය කියලා කියන්නේ 102යි. දිග එක කියන විදිහට x ධන 8යි පළල x වෙන 3යි. මෙන්න මේක සුළු කරාම මේක වර්ග දෙවිල නොදයි මෙන්න මෙහෙම දාමු. මේක සුළු කරාම මේ ඔය කියන සමීකරණය එන්න ඕනේ. සුළු කරන්නේ මෙයාගෙන් මෙයා සුළු කරනවා ඊට පස්සේ මෙයාගෙන් මෙයා වැඩි කරනවා x වර්ගය ඍණ 3x ධන 8x ඍණ 24නේ. මේ පැත්ත 102ක් යනවා. x වර්ගය ඍණ 3x ධන 8x 5x වෙනවා. ඍණ 24 තියෙනවා මේ පැත්තට 102 ගෙනාම ඍණ 102ක් වෙනවා. දැන් බිංදුව සමාන x වර්ගය ධන 5x ඍණ 126ක් වෙනවා. ඔක තමයි පෙන්නන්නේ කියලා සමීකරණ ඔක බිංදුවත් එක්ක මාරු කරලා ඕන ලියන්නේ. තියෙන විදිහට 126 සමාන බිංදුව. මෙන්න මෙලෙන් මේ සොත්තකනාව වෙන්නේ ඇවිස්තීමෙන් තහඩුවේ දිග හා පළල වෙන වෙනම හොයන්න කියලා කියනවා. මොකද 126 වෙන කඩා ගන්න. x වර්ගය ධන 5x ඍණ 126 සමානයි බිංදුව. මේ සමීකරණය අපිට මැද 5 එන්නත් ඕන ගුණ කරාම 126 එන්නත් ඕන. ඒකට ගුණ කරාම එන්න ඕන ඍණ 126යි x වල වර්ගය. මෙයා දෙකට වෙන් කරන්න ඕන. කොහොමද වෙන් කරන්නේ? හිතන්න චුට්ටක්. නම්බර 14 බලන්න. නම්බර 14 126 නේ. එතකොට අපිට ගන්න පුළුවන් නේද ධන 14යි ඍණ 9යි කිය. දෙන්න එකතු කරාම හරි ධන 5යි x හැදෙනවා. ගුණ කරාම ඍණ 126 x වල වර්ගය හැදෙනවා. දැන් තියෙන්නේ මේක සුළු කරා. x වල වර්ගය ධන 14x ඍණ 9ix ඍණ 126 සමානයි බිංදුවයි. මේ දෙන්නගෙන් එළියට ගන්න පුළුවන් x x ධන 14 මේ දෙන්නගෙන් එළියට ගන්න ඍණ 9 x ධන 14 සමානයි බිංදුවට x ධන 14 කියලා මේක එළියට ගන්න පුළුවන් x ඍණ 9 වෙනම ඉන්නවා. දැන් කියනවා ඉතින් අපිට ගන්න පුළුවන් x ධන 14 සමානයි බිංදුව හෝ දෙන්නගෙන් එක්කෙනෙක් බිංදුව වෙන එක. x ඍණ 9 සමානයි බිංදුව. ඒ කියන්නේ x සමානයි ධන 14 මේ පැත්තම ඍණ 14ක් වෙනවා. හෝ ඍණ 9 පැත්තටම ධන 9ක් වෙනවා. දැන් x වලගේ කවදාවත් ඍණ වෙන්නේ කොහොමද? x වලගේ ඍණ වුණොත් එහෙම මේ දිගට එහෙම දාලා බලන්න ඍණ 14 දැම්මොත් එහෙම x ධන 8යිනේ දිග. ඍණ 14 දැම්මොත් එහෙම මේ ධන 8යි. ඍණ 14යි ධන 8යි එනවා මේ ඍණ 6ක්. දිග ඍණ ගානක් වෙන්න බෑනේ. ඉතින් අපි මේක ලියනවා x x සමාන ඍණ 14 විය නොහැකිය. ඒ නිසා x සමානයි ධන 9. වෙන්න බැරි අර්ථන ඍණ උත්තරේනේ. x සමාන 9 නම් දිග කියන්නේ x ධන 8යි 9 ධන 8යි කියලා කියන්නේ 17යි. පළල කියලා කියන්නේ x ඍණ 3යි 9 ඍණ 3 කියලා කියන්නේ 6යි. එහෙම ගන්න පුළුවන් නේ.